හරි. ඉතින් සරලව ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරා AdSense එකේ හෝම් පේජ් එක ගැන සහ තව ඇඩ්ස් කියලා තියෙනවා, සයිට්ස් කියලා තියෙනවා, ප්‍රයිවසි ඇන්ඩ් මෙසේජින් කියලා තියෙනවා, රිපෝට්ස් තියෙනවා. විශේෂයෙන් මේ රිපෝට්ස් කියන දේ සහ මේ ඇඩ්ස් කියන දේ මේ දේවල් ගැන අපි තවත් අලුත් වීඩියෝකින් කතා කරන්න ඕනේ. අපි කොහොමද මැනුවල් ඇඩ්ස් දාගන්නේ අපේ වෙබ්සයිට් එකට. ඉතින් අපි ඔටෝ ඇඩ් විතරයි enable කරලා තියෙන්නේ. එතකොට අපි කොහොමද මැනුවල් ඇඩ් දාන්නේ මේ buy ad unit වලින්? කියන අපිට ඇඩ් කස්ටමයිස් කරලා හදන්න පුළුවන්. ඩිස්ප්ලේ ඇඩ්ස් හදන්න පුළුවන්. ඉන්ෆීඩ් ඇඩ්ස් හදන්න පුළුවන්. ඉන් ආටිකල් ඇඩ්ස් හදන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඇඩ්ස් හදලා අපිට දාන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකට. ඒව දාන්න කොහොමද කියලා කතා කරමු. මොකද තාම මං හිතනවා ඔයගොල්ලෝ වෙබ්සයිට් හදාගෙන යන ගමන් ඉන්නේ සහ AdSense enable කරන ගමන් ඉන්නේ. ඉතින් ඒව ගැන ඉස්සරහට අප්ඩේට් කරන්න. මේ රිපෝට්ස් බලන විදිය ගැන තව settings මොනවද තියෙන්නේ AdSense එක ගැන තවත් කරුණු ගොඩක් කතා කරන්න තියෙනවා. ඒවා තවත් අලුත් වීඩියෝ එකකින් මම අරගෙන එන්නම් ඔයගොල්ලන්ට. ඉතින් ඔයත් AdSense ඉල්ලපු කෙනෙක් නම් මෙන්න මේ වගේ මේල් එකක් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙමින් ඉන්න. මේ වගේ මේල් එකක් ආවා කියන්නේ ඔයගේ AdSense එකේ ads ඒ කියන්නේ ඔයගේ වෙබ්සයිට් එකෙත් ads play වෙනවා. සහ මේ වගේ මේල් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්න මේ මේල් එකෙන් අදහස් කරන්නේ ඔයා මේ පළවෙනිදා හිතන්නකෝ මාර්තු පළවෙනිදා ඉඳලා මාර්තු 31 වෙනිදා වෙනකන් ඔයා පේමන්ට් එකක් හොයනවා. ඒ කියන්නේ යම්කිසි මුදලක් earn කරනවා. දවසේ ගානේ නැත්තම් සතිය ගානේ ඇඩ් වෙන දේවල් ටික මේ විදියට පෙන්නනවා. ඉතින් this month වල පෙන්නන්නේ මේ දැනට මම හොයලා තියෙන ගාන දවස් 3ට මම ඩොලර් 13ක් හොයලා තියෙනවා කියලා මේ ටික මම පැහැදිලි කරන්නම්. ඉතින් මෙන්න මේ බැලන්ස් එක හරියටම මාර්තු මාසේ 31 නැත්තම් අප්‍රේල් 1 වෙනිදා මෙන්න මේ බැලන්ස් කියන එකට ඇඩ් වෙනවා. මේ බැලන්ස් කියන එකට ඇඩ් වෙද්දි ඩොලර් 100ට වඩා තියෙනවා නම් දැන් මගේ ඩොලර් 100ට වඩා තියෙනවා. ඩොලර් 100ට වඩා තියෙනවා නම් හැම මාසෙම ඒ කියන්නේ අප්‍රේල් මාසේ 21 වෙනිදා වාට මේල් එකක් එයි. check your recent payment කියලා මෙන්න මේ විදිහේ මේල් එකක් වාට වගේ payment එක වගේ බැංක් එකකට දැම්ම කියලා. අන්න හරි. පැහැදිලිනේ මං කියපු දේ. ඒ කියන්නේ මෙන්න මේ දවස ගාන එකතු වෙන ඒවා ඊයේ දවස් එකතු වෙච්ච ඒවා මේ මාස එකතු වෙච්ච ඒවා ඔක්කොම ඩොලර් 100ට වඩා වැඩි නම් ඔයාලට පේමන්ට් එකක් ගන්න පුළුවන්. නැත්නම් මේ මාසේ ඩොලර් 50 නම් ඊළඟ මාසේ ඩොලර් 50 නම් දෙක එකතු වුණා ඊළඟ මාසේ ඩොලර් 100ම ගන්න පුළුවන්. ඒක ගැන කිසි බයක් තියාගන්න එපා. දැන් කතා කරන්න දේවල් කිහිපයක් තියෙනවා. page views කියන්නේ මොනවද? clicks කියන්නේ මොනවද? සහ CPC කියන්නේ මොනවද? අවශ්‍ය ටික මම සරලව කතා කරන්න සහ impressing කියන්නේ මොකද්ද? page views කියන්නේ ඔයාගේ වෙබ්සයිට් එක තියෙනවා. SR කියන්නේ මෙන්න මේ විදිහට SR කියා page එක මගේ වෙබ්සයිට් එක ඔයාගේ වෙබ්සයිට් එක වගේ නමින් ඔයා හදපු වෙබ්සයිට් එක. මම මෙන්න මේ වගේ එක page එකකට යනවා. ඒ page එකට ගිහිල්ලා තවත් කවුරු ඒ කියන්නේ තවත් කෙනෙක් ඇවිල්ලා තවත් page එකක් open කරනවා. තවත් එයාම තවත් post එකක් බලන්න යනවා. අන්න එහෙම කරාන් පස්සේ මෙන්න මෙතන page views ගන්න 3ක් count වෙන්න ඕනේ. මොකද page 3කට එහෙට මෙහෙට ගියා. තව එහෙට මෙහෙට ගියොත් එහෙම මේ open වෙන page එකක් ගානේ මෙතන page views ගන්න count වෙනවා. මෙතන කවුරු හරි කෙනෙක් ගිහලා page එකක් open කරපු ගමන් මෙතන count වෙන්නේ නැහැ. විනාඩි 15ක විතර gap එකක් තියෙනවා. විනාඩි 15ක් විනාඩි 30ක් විතර ගියාන් පස්සේ තමයි ඇඩ් එකක් ක්ලික් වුණත් ඒ ඇඩ් එකේ රෙවුනියු එක පවා මෙන්න මෙතන කවුන්ට් වෙන්නේ සහ මෙතන ඇඩ් එක කවුන්ට් වෙන්නේ. හිතන්න ආගේ වෙබ්සයිට් එකට කවුරු හරි විසිටර් කෙනෙක් එනවා. මොකක් හරි ඇඩ් එකක් ඩිස්ප්ලේ වෙනවා. එයාට ඒ ඇඩ් එක වැදගත්. එයා ඇඩ් එක උඩ ක්ලික් කරලා බලනවා. එහෙම වුණොත් එහෙම මෙතන වාගේ ඇඩ් එකක් කවුන්ට් වෙනවා වගේම තමයි මෙතන ඒ ඇඩ් එකට අදාළ මුදල ඇඩ් වෙනවා. CPC කියන්නේ මොකක්ද එතකොට? CPC කියන්නේ මගේ එක ඇඩ් එකකට 1.95 6න් බෙදලා බලන්න CPC එක එනවා. අපි බෙදලා බලමු. හරියටම ඇත්තටම එනවද කියලා. ඒකත් බෙදලා පෙන්නන්න. 1.95 බෙදීම 6. හරියටම 0.7 එනවා. ඒ කියන්නේ හරි CPC එක. ඒ කියන්නේ එක ක්ලික් එකකට මට සාමාන්‍යයෙන් ඇවරේජ්ලි 0.7 විතර ලැබිලා තියෙනවා. හරි මේ ශ්‍රී ලංකා ඔඩියන්ස් එකෙන්. ඉතින් ඔයා US වලින් ඔයාට ඔඩියන්ස් එකක් කරනවා නම් වෙන UK වලින් ඔඩියන්ස් එකක් කරනවා නම් මේ CPC එක 4 5 6 10 12 20 30 වුණත් යන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න ඕන. CPC එක ගැන සරලව කතා කරා. එක ඇඩ් එකකට ගෙවන ගාන ඇවරේජ්ලි තමයි මේ CPC එක අපිට ගණනය කරලා මෙතන පෙන්නන්නේ. සහ තව ටිකක් ඇතුළට ගියාන් පස්සේ සයිට් එකෙන් සයිට් එකට නැත්නම් වෙබ්සයිට් මොනවාද රටින් රටට කොහොමද ගෙවන්නේ කියලා තියෙනවා. ඒවත් පස්සේ පෙන්නන්නම්. හරි CPC එක සරලව කතා කරේ page views ගන්න සරලව කතා කරේ clicks ගන්න සරලව කතා කරේ සහ impression කියන්නේ වෙබ්සයිට් එකට ගියාන් පස්සේ මේ advertisement play වෙනවා නම් මෙතන එක ad එකක් play වෙනවා. මෙතන තව ad එකක් play වෙනවා. එතකොට එහා
මෙතනත් තව ඇඩ් එකක් ප්ලේ වෙනවා. අන්න එතකොට ඉම්ප්‍රෙසින් මෙතන ඉම්ප්‍රෙසින් 3යි. ඉම්ප්‍රෙසින් 159 කියන්නේ මගේ සම්පූර්ණ page views 39 තුල ඇඩ්වර්ටයිස්මන්ට් 159ක් ප්ලේ වෙලා තියෙන එක තමයි ඉම්ප්‍රෙසින් කියලා මෙතන අදහස් කරන්නේ සරලව. ඉතින් මේ වෙද්දි මම ගත්ත payments ගැන කතා කරොත් view payments වලට යන්නම්. මෙතන AdSense සහ YouTube කියලා දෙකක් තියෙනවා. මම YouTube එක link කරලා තියෙන හින්දා මෙතන YouTube payments බලා ගන්න පුළුවන්. මගේ මේ මාසේ මට එන්න තියෙන payment එක $106 මේ විදිහට බලා ගන්න පුළුවන් සහ how you get paid කියලා තියෙනවා. මගේ බැංක් එකට එන්න තමයි මම දීලා තියෙන්නේ. ඉතින් මට පුළුවන් මෙතන manage your payment කියන කියන්නේ ආගේ $10 complete වෙලා ඔයාට letter එකක් එනවා ගෙදරට. ඒ letter එක ඇවිල්ලා verify කරගත්තාන් පස්සේ payment method එකක් add කරගන්න පුළුවන්. මම මේ විදිහට payment method add කරලා තියෙන්නේ. payment method එකක් remove කරනවා නම් මෙතන remove කරන්න පුළුවන් add කරපු payment method එකක් add කරන්නේ කොහොමද කියලා කතා කරන්න. එයට කලින් payment ගැන පොඩ්ඩක් හඳුන්වලා දීලා ඉන්නම් මට කොච්චර payment එකක් ලැබිලා තියෙනවද කියලා මේ වෙද්දි. view all transaction යනවා. මේ දවස් ටිකේ මම කිසිම වැඩක් කරපු නැති හින්දා මගේ earning නෑ. මෙතන earning වලට වඩා මම යන්නම් payments වලට. all time. බලන්න පුළුවන් අවසානයේදී මම නොවැම්බර් මාසේ earning එක කරන් තියෙනවා $370ක්. ඒට කලින් බලන්න පුළුවන් ඔක්තෝබර් 21 $939ක් කරන් තියෙනවා. සැප්තැම්බර් මාසේ $662ක් කරන් තියෙනවා. ජුලි මාසේ පේමන්ට් දෙකක් කරන් තියෙනවා $920කයි $1009කයි $2000ක ලක්ෂ 6ක පේමන්ට් එකක් එක මාසේ අරන් තියෙනවා සහ ඉතුරු එක මේ නම් YouTube. ඉතින් මම පටන් අරන් මේ වෙද්දි ඒ කියන්නේ AdSense කරන්න පටන් අරන් ටික කාලයක් වුණාට මේ AdSense account එකෙන් මම පේමන්ට් අරන් තියෙන 1 2 3යි 4යි පේමන්ට් 4යි. ඒ පේමන්ට් 4ෙදි මම ඩොලර්ස් වලින් ගත්තොත් එහෙම $2000යි 3000යි $4000ක් හොයලා තියෙනවා ලක්ෂ වලින් ගත්තොත් එහෙම අපි කන්වර්ට් කරලා බලමු USD to LKR 4000ක් කියන්නේ කීයක්ද කියලා රුපියල් 12,29,000ක් මේ වෙද්දි මම මේ AdSense එකෙන් මාස 4ක් තුල මම හොයලා තියෙනවා ලොකු මහන්සියක් නොවි. ඉතින් ඔයාටත් මේ විදිහටම පුළුවන් ඒ දේ පෙන්වන්න ඕන ඉඳ තමයි මේ earning එක පෙන්වුවේ. ඉතින් බැංක් එකට ලැබිලා තියෙන මේ බැංක් එකට ලැබිච්ච තමයි මේ තියෙන automatic payments wire transfer කියලා තියෙන්නේ මගේ බැංක් එකට ලැබිච්චා. earning ගැනත් කතා කරන්න earning එක ලැබිලා තියෙන විදිය ගැන මොකද ඒ ටිකත් අනිවාර්යෙන් ඔයාලට පෙන්වන්න ඕනේ. මේ තියෙන්නේ බලන්න පුළුවන් invalid traffic යනවා සාමාන්‍ය මේ invalid traffic යන අවස්ථා තියෙනවා මේ ඩොලර් මේ 37ක් ගිහින් තියෙන ඩොලර් 1000 ගානෙන් තමයි ඩොලර් 37ක් ගිහින් තියෙන්නේ. invalid traffic කියන්නේ හිතන්න ඔයාගේ මැට් ක්ලික් කරගන්න අවස්ථා තියෙනවා නේද? එහෙම ගොන් වැඩ නම් කරන්න එපා. සමහරු VPN දාගෙන ක්ලික් කරනවා. අනේ revenue එක වැඩි වෙන රටක ඉන්නවා වගේ කියලා. revenue වැඩි කියලා. එහෙම වැඩ කරන්න යන්න එපා. එහෙම කරොත් invalid traffic යනවා. ඉතින් සමහරු මගේ ad ක්ලික් කරලා තියෙනවා. සමහරව VPN එහෙම දාගෙන යනවානේ. ඒ අවස්ථාවල මගේ ad එහෙම ක්ලික් වෙලා ඇති. එතකොට count වෙච්ච තමයි මේ invalid traffic කියලා ගිහින් තියෙන්නේ. කියන්න තියෙන එක දෙයයි AdSense හදන්න මේ වෙබ්සයිට් කරන්න AdSense වලින් මුදල් උපයන්න තමාගේ ad තමා ක්ලික් කරන්න යන්න එපා. කරන්න පුළුවන් මාට්ටු නොවි. ඒ විදිහේ වැඩක් හොයාගෙන පුළුවන් නම් කරන්න try කරන්න. මාට්ටු වෙන්න නම් කරන්න එපා. AdSense එක පළවෙනි payment එක ගන්නත් කලින් වාට අහිමි වෙලා යන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඔන්නෝමයි payment වල කතන්දරේ. මෙතන verification check එකක් තියෙනවා. එතනදී ඔයාගේ address එක අනිවාර්යෙන් verify කරලා තියෙන්න ඕනේ. මෙතන address මෙතන අනිවාර්යෙන්ම ඔයාගේ address එක verify කරලා තියෙන්න ඕනේ. address verification එකේ. සහ payment වලට ගියොත් එහෙම අපිට payment ගන්න පුළුවන් ක්‍රම කතා කරා. bank එකට ගන්න, check වලින් ගන්න එපා. bank එකට ගන්න. add payment method වලට යන්න. හරි. ඊට පස්සේ add new wire transfer details. මෙතන optional මේක අවශ්‍ය දෙයක් නෙවෙයි. මෙතන name on bank account. ඒ කියන්නේ ඔයාගේ නම මගේ නම ඒ කියන්නේ account එක ඔයාගෙන ඒ කියන්නේ AdSense account එකක් හදද්දි මතක තියාගන්න ඕනේ සරලව AdSense account එකක් හදද්දි details දෙද්දි ලබා දෙන්න. ඒ කියන්නේ Google account එක ඔයාගේ ඒ කියන්නේ ඔයාගේ Google account එක තියෙන්න ඕනේ. ඔයාට වයස 18ට වඩා වැඩි වෙන විදියට. ඔයාට වයස
16ක් වුණොත් 18ට වඩා වැඩි වෙන විදියට Google account එක හදලා AdSense එක හදන්න ඕන කියලා තියෙන්නේ. නැත්තම් ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට බෑන්ක් එක ඔයාගේ නමට තියෙන්න ඕන කියලා නීතියක් නෑ. ඔයාගේ අම්මගේ නමට බෑන්ක් එක තියෙනවා නම් අම්මගේ නම මෙතන දෙන්න. සහ බැංකුවේ නම දෙන්න. Bank of Ceylon නම් Bank of Ceylon, Commercial Bank of PLC නම් Commercial Bank of PLC, ඒ වගේ commercial bank ඒ වගේ දේවල් ලබා දෙන්න. Swift code එක ඉල්ලනවා. දැන් කොහොමද මේ details ටික ලබා ගන්නෙ? හරි. Bank of Ceylon Swift code. මෙන්න මේක තමයි Swift code එක. මේ තියෙන්නේ Swift code එක. මෙන්න මේ Swift code එක තමයි ලබා දෙන්න ඕනේ මෙන්න මෙතනට. හරි. මෙන්න Swift code එක ලබා දුන්නා. account number එකක් ලබා දෙන්න මෙතනට. ඔයාගේ bank account number එක ලබා දෙන්න. සහ මේ තියෙන්නේ Bank of Ceylon කියලා මෙන්න මේ capital වලින්ම ලබා දෙන්න වඩා සුදුසුයි. සහ මෙතන මෙන්න මේ විදිහට ලබා දෙන්න. account number එක මෙන්න මේ විදිහට ලබා දෙන්න. සහ retype account number එකත් මේ විදිහට ලබා දෙන්න. ඊට පස්සේ වැඩි මුකුත් කරන්න නැහැ. මෙතන ඔයාලට save කරගන්න පුළුවන්. මම දැන් save කරගන්නේ නැහැ මොකද fake details දුන්න හින්දා මට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මගේ payment එක වෙන account එකට යන්න පුළුවන්. මතක තියාගන්න bank name එකයි bank on bank account name එකයි name on bank account name එකයි පටල ගන්න නම් එපා. හැමුණොත් payment hold වෙන්න පුළුවන්. ඉතින් enter your full name as show your on bank statement කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ බැංකුවේ bank account එකේ තියෙන full name එක මෙතන ලබා දෙන්න. ඔන්න ඔහොමයි bank account එකක් add කරගන්න. ඉතින් ඔයාගේ payment එක ලේසියෙන් දැන් bank එකටම ලබා ගන්න පුළුවන්. සරල කතන්දරේ ඔච්චරයි. AdSense ගැන කතා කරන්න තියෙන්නේ. තව බොහෝ දේවල් තියෙනවා. අපි කොහොමද CPC එක වැඩි කරගන්නේ? CTR අපි control කරගන්නේ කොහොමද? සහ CTR ගැන කතා කරොත් එහෙම page views 10කට එක ක්ලික් එකක් තමයි ඒගොල්ලෝ recommend කරන්නේ. page views ඇවිල්ලා එකක් එක ක්ලික් එකක් ආවොත් ඒගොල්ලෝ හිතන්නේ මේ ක්ලික් එකක් ඒ කියන්නේ ඒ ක්ලික් එක ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ අතින් කියලා. ඒ විදිහේ ලොකු දේවල් තියෙනවා rules ගැන. ඒ කියන්නේ ඔයාලා දැනගන්න ඕන දේවල් ගැන මම ඉස්සරහට කතා කරන්නම්. තව videos මම upload කරනවා ගොඩක් මේ classroom එකේ. ඉතින් ඒකින්ද AdSense ඔයාලා website එකක් හදාගෙන AdSense එක හදාගෙන ඒකේ මුදලක් earning කරගෙන යන්න. ඒ අතරතුර මම ඔයගොල්ලන්ට තව ගොඩක් වැදගත් කාරණා ඉස්සරහට කතා කරනවා. alert එකේ ඉන්න.